ජෙසුපීටයි ඔබ සිල් දෙනාට ප්‍රමන්ත දරුවනි මේ කාලය විශේෂයෙන්ම මේ යුගය තුළ අපි අපේ දේශය ගැන යාඥා කරමු. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදය පුරාවට අපේ දේශය තුළ සිදුවෙන්නා වූ විවිධ පරිවර්තනයක් දේශපාලනික වශයෙන් ආර්ථිකමය වශයෙන් ඒ වගේම සමාජීය වශයෙන් සහ ඔබේ මගේ ජීවිතවල විවිධාකාර කරුණු ඔස්සේ අපේ ජන ජීවිතයේ විවිධ පැතිකඩයන් වල විශාල පරිවර්තනයන් සිදුවෙමින් යන යුගයක අපි අපේ දේශය ගැන දේශපාලනික නායකත්වය ගැන ඒ වගේම අපේ දේශයේ පුරා විහිදී සිටින්නා වූ විවිධාකාර ආයතන සහ සේවාවන් විවිධ වැඩ කටයුතු ගැන අපි යාඥා කරමු. ඒ වගේම අපි ඊශ්‍රායල් දේශය ගැන විශේෂයෙන් යාඥා කරමු මේ දිනවල. ඇයි මේ දවස්වල විශේෂාකාරයෙන් ඔවුන් ගැන අපේ අවධානය යොමු කරමු. ලෝකය ගැන ඔවුන් හා සමග සටන් වදින්නා වූ ඒ ජන කොටස් ගැන අපි යාඥා කරමු. අපි මේ හැමෝම මනුෂ්‍යයන්. පළවෙනිම අපි තේරුම් ගනිමු. අපි හැමෝම මනුෂ්‍යයන්. මේ සියලු දේ පසුපස මනුෂ්‍යව මුලා කරන්නේ, මනුෂ්‍යව මිනිමරන්නට, මනුෂ්‍යව විවිධ ප්‍රශ්නවලට ඇද දමන්නට උත්සාහ කරන්නේ යක්ෂයා. අපේ සටන තියෙන්නේ මිනිස් සතුරන්ට විරුද්ධව නොවන බව දේව වචනය සඳහන් කරන වගේම අපි අවධානය යොමු කරමු. මනුෂ්‍යන්ව මෙහෙයවමින් මුලා කරමින් කලඹමින් යක්ෂයා මේ කරන හැම දෙයක් පසුපසම ඇනකොටා ගන්නා වූ මිනිස්සු ගැන අපි යාඥා කරමු. විශේෂම දේව වචනය අපිට යෝජනා කරනවා ජෙරුසලමේ සමාදානය ගැන යාඥා කරන්න කියලා. ඒ නිසා අපි ජෙරුසලමේ සමාදානය වෙනුවෙන් යාඥා කරමු. ජෙරුසලමේ සමාදානය ගැන යාඥා කරනවා සේම ඒ කරුණකටගෙන අපේ දේශයේද සුව කරන්න කියලා අපි යාඥා කරමු. උන්වහන්සේගේ දිව්‍යමය සුවය, දිව්‍යමය වැඩ සිටීමේ හස්තය අපේ දේශයේ පුරාවට ගලා යන්න සලස්වන්න කියලා. මේ දේශපාලනික වශයෙන් ගන්නා වූ හැම තීරණයක්ම මිනිස් ජීවිතයට, මානව සදාචාරයට කිසිදු ආකාරයකින් හානියක් නොවන පිණිස ඒවා සැලසුම් කරන්නට අවශ්‍ය කරන සියලු විධිවිධාන දියත් කරන්නට ප්‍රඥාව සහ මඟ පෙන්වීම දෙන්න කියලා අපි යාඥා කරමු. යම් ආකාරයකින් දෙවියන් වහන්සේ මවනු ලැබූ මේ මානව සංහතිය, ඒ වගේම මේ මැවිල්ලේ යම් ආකාරයක මේ පවතින ස්වභාවය, නීති රීතිවලට එහා ගිය තත්වයන් දේශපාලනික වශයෙන් නිර්මාණය කරන්න උත්සාහ කරනවා නම් අපි කියමු ස්වාමිනේ සියලු වැරදි ආකාර දේවල්, වරදකාරී තීරණ ව්‍යර්ථ කරලා ස්වාමිනී සමාදානය ගේන්න, ස්වාමිනී මානව ගුණධර්ම රැකෙන මනුෂ්‍යයා සහ මනුෂ්‍යයා අතර මහා ගැඹුරු ආදරණීය සදාචාරාත්මක ප්‍රේමයේ බැම්මකින්, ගුණාත්මක බැම්මකින් බැඳෙන පිණිස ආශිර්වාද කරන්න කියලා යාඥා කරමු. ඒ වගේම අපි යාඥා කරමු මනුෂ්‍යයා සහ මැවිල්ල අතර දේව සම්බන්ධතාවයේ ගැඹුරට ඇති කරන්න කියලා. අපි අපේ දේශය ගැන, ඊශ්‍රායල් දේශය ගැන සහ මුළු ලෝකවාසී ජනතාව වෙනුවෙන් අපි යාඥා කරමු. මේ සියල්ලේ අවසානය දෙවියන් වහන්සේගේ අවසාන තීරණ සහ උන්වහන්සේගේ සැලසුම මේ පොළොව තුළ, මේ විශ්වය තුළ දියත් වෙන බවද අපි ඒත්තු අරගෙන අපි ඊට යටත්ව මේ හැම යාඥා ඉල්ලීමක්ම සුවඳුදුම් පූජාවක් මෙන් උන්වහන්සේ වෙතට ඔසවමු. දේව වචනේ කරුණකටගෙන ඒ වචන තුලින් අපි යාඥා කරමු. ගීතාවලිය 85 වෙනි ගීතිකාවේ වචන තුලින් අපි උන්වහන්සේට යාඥා කරමු. ස්වාමිනී, ඔබගේ දේශයට ඔබ කරුණා කළසේක. යාකොබ් වහල්කමින් මුදා ගෙනාසේක. ඔබගේ සෙනගගේ අයුතුකම් කමා කළසේක. ඔවුන්ගේ පව් සියල්ල වැසූසේක. ඔබගේ මුළු උදහස පහකර දැමූසේක. ස්වකීය තද කෝපයෙන් හැරුණුසේක. අපේ ගැලවීමේ දිව්‍යන් වහන්ස අප හැරෙව්ව මැනව. අප කෙරෙහි වූ ඔබගේ කෝපය නැවැත්තුව මැනව. ඔබ අප සමග සදාකල්ම උදහස් වන සේක්ද? සියලු පරම්පරාවලට ඔබගේ උදහස පවත්වන සේක්ද? ඔබගේ සෙනග
ඔබ කෙරෙහි ප්‍රීතිමත් වන පිණිස අප නැවත ජීවත් නොකරන සේක්ද. ස්වාමිනි, ඔබගේ කරුණාව අපට දැක්වූ මැනව. ඔබගේ ගැලවීම අපට දුන මැනව. දෙවි වූ ස්වාමින් වහන්සේ කුමක් කියන සේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනගටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරණ සේක. නමුත් ඔහු අඥානකමට නැවත නොහැරෙත්වා. තේජස අපේ දේශයේ වසන පිණිස සැබවින්ම උන්වහන්සේගේ ගැලවීම උන්වහන්සේට බයවන්නන් සමීපයෙහිය. කරුණාවත් සැබෑකමත් සම්මුඛ වූය. ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොන් සිපගත්වූය. සැබෑකම පොළොවෙන් හටගනී. ධර්මිෂ්ඨකමද ස්වර්ගයේ සිට බැලුවේය. එසේය ස්වාමින් වහන්සේ යහපත් දේ දෙනසේක. අපේ දේශයද එහි පල දෙන්නේය. ධර්මිෂ්ඨකම උන්වහන්සේට පෙරටුව යමින් උන්වහන්සේගේ පාසලකුණු මාර්ගයක් වන්ට සලස්වන්නේය. දෙවියන් වහන්සේගේ අනර්ග වූ ජීවනදායක ජයාන්විත වචනය ගැන උන්වහන්සේට මහිමේද නමස්කාරයේද ස්තුතියද ප්‍රශංසාවද ගෞරවයද සදහටම වේවා. ජේසු පිහිටයි.